ඔන්න යාළුවනේ මම අද අරගෙන ආවේ ඔයාලගේ ඔළුව අවුල් කරලා දාන බලපු ගමන් ආයෙ පාරක් බලන්න හිතන පට්ටම ෆිල්ම් එකක් ගැන විස්තරයක්. මේක නිකම්ම ෆිල්ම් එකක් නෙමෙයි. මේක කාලයත් එක්ක කරපු අමුතුම සෙල්ලමක්. මම අහන්නම් ඔයාලගෙන් පුංචි ප්‍රශ්නයක්. ඔයාලා හිතන්නේ මොකක්ද මුලින්ම ලෝකෙට ආවේ? කුකුලාද? එහෙම නැත්නම් බිත්තරේද? උත්තරේ හිතා ගන්න අමාරුයි නේද? අද මම කියන්න යන මේ කතාවත් හරියට අන්න ඒ වගේ. මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිතය තමන්ගේ අම්මත් එයාමයි තාත්තත් එයාමයි දරුවත් එයාමයි කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඔව් මේක ටිකක් පිස්සු හැදෙන කතාවක් තමයි. හැබැයි මේක ලෝකේ හැදුණු හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මොකක්ද මේ අద్భుත කතාව කියලා. කතාව පටන් ගන්න 1970 අවුරුද්දේ නිව්යෝක් නගරයේ තියෙන පොඩි බා එකකින්. මේ බා එකට එනවා බොහොම අමුතු පෙනුමක් තියෙන බාමන් කෙනෙක්. එයා බාමන් කෙනෙක් විදියට පෙනුනට ඇත්තටම එයා කාලය හරහා ගමන් කරන රහස් ඒජන්ට් කෙනෙක්. එයාගේ රාජකාරිය තමයි කාලය හරහා අතීතයට ගිහිල්ලා ලෝකෙ විනාශ කරන අපරාධකරුවන්ව නවත්තන එක. මේ වෙද්දි ෆිසල් බෝමර් කියලා දරුණු බෝම්බකරුවෙක් 1975 අවුරුද්දේ නිව්යෝක් නගරයේම විනාශ කරන්න ලොකු බෝම්බයක් පුපුරවන්න ප්ලෑන් කරනවා. අපේ මේ බාමන්ගේ අන්තිම මෙහෙයුම තමයි මේ බෝම්බකරුවව නවත්තන එක. ඉතින් ඔන්න දවසක් මේ බායකට එනවා ටිකක් වෙනස් විදිහේ පාරිභෝගිකයෙක්. එයාගේ මූණේ ලොකු දුකක් වේදනාවක් පේන්න තියෙනවා. එයා ඇත්තටම පිරිමි කෙනෙක් වගේ පෙනුනට එයාගේ කටහඬ, එයාගේ හැසිරීම ටිකක් අමුතුයි. මේ පුද්ගලයා බාමන් එක්ක කතාවට වැටෙනවා. බාමන් අහනවා මොකද මේ මූණ එල්ලගන්න? ඔයාගේ කතාව මොකක්ද කියලා. මේ මිනිසයා කියනවා මගේ කතාව විශ්වාස කරන්න අමාරුයි. ඒක ගොඩක් දිග කතාවක් කියලා. බාමන් කියනවා මට වෙලාව තියෙනවා. ඔයා කියන්න කියලා. ඔන්න එතනින් තමයි මේ අద్භූත කතාවේ අතීතයේ දිග හැරෙන්නේ. මේ මිනිසයා කියන විදිහට එයා ඉපදෙන්නේ ගැහණු ළමෙක් විදිහට. එයාගේ නම ජේන්. ජේන්ව කවුරු හරි අනාථ නිවාසයක දොරකඩ දාලා ගිහිල්ලා තිබුණේ එයා පොඩි කාලෙමයි. ඉතින් ජේන් හැදෙන්නේ අනාථ නිවාසයක. හැබැයි ජේන් කියන්නේ නිකම්ම නිකන් ගැහණු ළමෙක් නෙමෙයි. එයා පුදුම දක්ෂයි. ගණිතයට විද්‍යාවට වගේම කායික ශක්තිය අතින් එයා පිරිමි ළමයෙක්ට වඩා දක්ෂයි. එයාට ඕන වෙලා තිබුණේ අව්‍යකාශයට යන්න. ඒ කාලේ ස්පේස් කෝප් කියලා ආයතනයක් තිබුණා. කාන්තාවන්ව අව්‍යකාශ මෙහෙයුම් වලට පුහුණු කරන. ජේන් මේකට බැඳෙනවා. එයා හැම අතින්ම අනිත් අයට වඩා ඉදිරියෙන් හිටියේ. හැබැයි එකපාරකම ඇති වුණු පොඩි රණ්ඩුවක් නිසා සහ වෛද්‍ය පරීක්ෂණයකදී අහුවුණු යම්කිසි අසාමාන්‍යතාවයක් නිසා එයාව මේ පාඨමාලාවෙන් අයින් කරනවා. ජේන්ගේ හීන ඔක්කොම එතනම කුඩු වෙලා යනවා. ජීවිතේ එපා වෙලා ඉන්න ජේන්ට දවසක් පාක් එකේ බංකුවක් උඩදී හම්බෙනවා හරිම ආකර්ශනීය පිරිමි කෙනෙක්ව. ජේන්ට ජීවිතේ පළමු වතාවට ආදරයක් දැනෙනවා. මේ මිනිසයා හරිම අద్භූතයි. හැබැයි ජේන් එයාට මුළු හදවතින්ම ආදරය කරනවා. ඒත් වැඩේ කියන්නේ ටික කාලෙකින් මේ පිරිමි කෙනා කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් වෙනවා. ජේන් ආයෙමත් තනි වෙනවා. හැබැයි තනි වෙන්නේ නිකන්ම නෙමෙයි. එයාගේ කුසට දරුවෙක් දීලා තමයි අර මිනිසයා අතුරුදහන් වෙන්නේ. ජේන් ගොඩක් අමාරුවෙන් මේ දරුවා ලැබෙන්නේ ඉස්පිරිතාලෙට යනවා. දරුවා ලැබෙන වෙලාවේ දොස්තරලා දකිනවා පුදුම දෙයක්. ජේන්ට ගැහණු සහ පිරිමි කියන ලිංගික අවයව දෙකම පිහිටලා තියෙනවා. දරුවා ලැබෙනකොට ඇති වුණු සංකූලතාවයක් නිසා දොස්තරලට ජේන්ගේ ජීවිතය බේරගන්න නම් එයාගේ ගැහණු බව අයින් කරලා එයාව සම්පූර්ණයෙන්ම පිරිමියෙක් බවට පත් කරන්න සිද්ධ වෙනවා. හිතන්න යාළුවනේ, සිහියේ එනකොට ජේන් දැනගන්නවා තමන්ගේ දරුවා ලැබිලා තියෙනවා, ඒ වගේම තමන් දැන් ගැහණියක් නෙමෙයි පිරිමියෙක් කියලා. ඒ මදිවට යාට ලැබුණු ආදරණීය දුවව කවුරු හරි නාදුනුන කෙනෙක් ඉස්පිරිතාලෙදිම පැහැරගෙන යනවා. ජේන්ට දැන් මොකුත් නැහැ. ආදරය කරපු කෙනෙක් නැහැ. දරුවත් නැහැ. තමන්ගේ ගැහණු බවත් නැහැ. එදා ඉඳන් ජේන් තමන්ගේ නම ජෝන් කියලා වෙනස් කරගෙන පිරිමියෙක් විදිහක ජීවත් වෙන්න පටන් ගන්නවා. එයා කරන්නේ අවිවාහිත මව කියන නමින් පත්තර වලට කතා ලියන එක. ඔන්න ඕක තමයි බායකට ආපු මිනිස්සයාගේ, ඒ කියන්නේ ජෝන්ගේ කතාව. මේ කතාව අහගෙන හිටපු බාමන් hina වෙලා අහනවා මම ඔයාට අවස්ථාවක් දුන්නොත් ඔයාගේ ජීවිතය විනාශ කරපු, ඔයාව දාලා ගියපු මේ මිනිස්සයාව මරන්න ඔයා ඒක කරනවද? ඔයාට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙනවා කියලා. ජෝන් එක් පයින්ම කැමති වෙනවා. දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නෙ. බාමන් ජෝන්ව එකගෙන යනවා බායකේ යට තියෙන රහස් කාමරයට. එතන තියෙනවා වයලන් පෙට්ටියක් වගේ මැෂින් එකක්. මේක තමයි කාලයන්ත්‍රය. බාමන් ජෝන් එක්ක ආපහු යනවා 1963ට. ඒ කියන්නේ ජේන්ට අර පාක් එකේවි තමන්ගේ පෙම්වතාව හම්බ වෙන දවසට. බාමන් ජෝන්ට පිස්තෝලයක් දීලා කියනවා දැන් ඔතනට එයි ඔයාගේ ජීවිතේ විනාශ කරපු කෙනා. එයා ආපු ගමන් මරලා දාන්න කියලා. ජෝන් ගහක් අස්සට වෙලා බලාගෙන ඉන්නවා අර මිනිස්සයා එනකන්.
ඈතින් එනවා ජේන්. ඒ කියන්නේ ජෝන්ගේ අතීතය. ජේන් ඇවිල්ලා බංකුවේ ඉඳ ගන්නවා. ජෝන් බලාගෙන ඉන්නවා දැන් අර රවක්ටපු මිනිස්සයා එයි කියලා. නමුත් කවුරුත් එන්නේ නැහැ. එක පාරටම ජෝන්ට තේරෙනවා ජේන් එක්ක කතා කරන්න යන්නේ වෙන කවුරුත් නෙමෙයි තමන්මයි කියලා. ඔව් යාළුවනේ. එදා ජේන්ට පාක් එකේදී හම්බෙලා ආදරය කරලා තියෙන්නේ අනාගතයෙන් ආපු තමන්ටමයි. ඒ කියන්නේ ජෝන්ටමයි. ජෝන්ට තේරෙනවා මේ දේ තමන්ට කරන්නම වෙනවා කියලා. මොකද එයා ජේන් එක්ක සම්බන්ධයක් පැවැත්තුවේ නැත්තම් දරුවෙක් හැදෙන්නේ නැහැ. දරුවෙක් හැදුනේ නැත්තම් ජේන් කියලා කෙනෙක් නැහැ. පිරිමියෙක් වුණේ නැත්තම් ජෝන් කියලා කෙනෙක් නැහැ. මේක හරියට සර්පයෙක් තමන්ගේම වලියක කනවා වගේ අනන්ත කාල චක්‍රයක්. ඉතින් ජෝන් තමන්ගේ අතීත ස්වරූපය වෙන ජේන් එක්ක ආදරෙන් බැඳෙනවා. මේ අතරම අපේ බාමන්, ඒ කියන්නේ රහස් ඒජන්ට් තවත් මෙහෙයුමක ඉන්නේ. එයා උත්සාහ කරන්නේ අර ෆිසල් බෝම්බ කරුවව හොයන්න. 1975 ගණන්වලදී මේ බෝම්බ කරුවත් එක්ක ලොකු සටනක් යනවා. ඒ සටනේදී බෝම්බ කරුවගේ මූණ පිච්චිලා විරූපි වෙනවා. බාමන්ටත් තුවාල වෙනවා. දැන් ආපහු ජෝන්ගේ කතාවට එමු. ජෝන් ජේන් එක්ක ඉන්න කාලේ ඉවර වෙලා බාමන් ඇවිල්ලා ජෝන්ව ආපහු අනාගතයට එකගෙන යනවා. හැබැයි ඊට කලින් බාමන් තව දෙයක් කරනවා. එයා අර ජේන්ට ලැබුණු දරුවව ඉස්පිරිකාලෙන් හොරකම් කරනවා. හොරකම් කරලා ඒ දරුවව ගිහිල්ලා දාන්නේ කොහෙටද දන්නවද? 1945 අනාථ නිවාසයක දොරකඩට. ඔව් යාළුවනේ. ඒ දරුව තමයි පස්සේ ලොකු වෙලා ජේන් වෙන්නේ. දැන් මේ චක්‍රය සම්පූර්ණයි. ජේන් කියන්නේ ජෝන්මයි. ජෝන් කියන්නේ ජේන්මයි. ඒ වගේම ජේන්ගේ අම්මා ජේන්මයි, තාත්තා වෙන්නේ ජෝන්මයි. ඒ කියන්නේ එයාමයි. මේ ඔක්කොම එකම කෙනෙක්. එයා ඉපදුනේත් එයාගෙන්ම. මේ කතාව මෙතනින් ඉවර නෑ. බාමන් දැන් ජෝන්ව කාලකාර්යාංශයට බඳව ගන්නවා. ජෝන් දැන් අලුත් ඒජන්ට් කෙනෙක්. බාමන් දැන් විශ්‍රාම යන්න ලෑස්ති වෙන්නේ. බාමන් එයාගේ අන්තිම රාජකාරී විදිහට අර ෆිසල් බෝම්බ කරුවව හොයන්න 1975ට යනවා. එතනදී එයාට හම්බෙනවා වයසක මිනිස්සෙක්ව. ඒ තමයි බෝම්බ කරුවා. බාමන් තුවක්කුව එල්ලගනිගු ඒ මිනිස්සයා දිහා බලනකොට එයාට දෙලෝ රත් වෙනවා. ඒ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි වයසට ගියපු තමන්ම තමයි. ඔව් යාළුවනේ. මේ බාමන් කියන්නේ තර ජෝන්ම තමයි. ජෝන්ගේ අනාගතය තමයි මේ බාමන්. බාමන්ගේ අනාගතය තමයි අර පිස්සු බෝම්බ කරුවා. බෝම්බ කරුවා කියනවා මම මේ බෝම්බ පුපුරවන්නේ ලෝකෙ විනාශ කරන්න නෙමෙයි. පොඩි විනාශයක් කරලා ලොකු විනාශ නවත්තන්න. මම මේ කරන්නේ සේවයක්. නමුත් බාමන් අපේ ප්‍රධාන චරිතය ඒක පිළිගන්නේ නැහැ. එයා තමන්ගේම අනාගතය වෙන මේ බෝම්බ කරුවක වෙඩි තියලා මරලා දානවා. අන්තිමට බලද්දි මේ මුළු ෆිල්ම් එකේම ඉන්නේ එකම එක්කෙනෙක්. අනාථ නිවාසයේ හිටපු පුංචි ජේන්, ස්පේස් කෝප් එකට ගියපු තරුණී, පාක් එකේ පෙම්වතියා, ඒ පෙම්වතියට ආදරය කරපු පිරිමි කෙනා, ඒ කියන්නේ ජෝන්, දරුව පැහැරගත්ත කෙනා, බායකේ හිටපු බාමන්, අන්තිමට මැරුම් කාපු බෝම්බ කරුවා. මේ හැමෝම එකම පුද්ගලයෙක්. එකම පුද්ගලයෙක් කාලය හරහා එහාට මෙහාට ගිහිල්ලා තමන්ගේම ජීවිතේ නිර්මාණය කරගත්ත හැටි තමයි මේ පෙන්වන්නේ. මේක හරියට තමන්ගේම වලිය ගිලන සර්පයෙක් වගේ අනන්ත කාල චක්‍රයක්. ඉතින් යාළුවනේ මේ වගේ ඔළුව අවුල් කරන හිතන්න පොළඹවන සුපිරිම මූවි රිවිව්ස් දිගටම බලන්න ඕනේ නම් දැන්ම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම notification එකක් එයි. මේ කතාව ගැන ඔයාලට හිතුණු දේත් පහලින් comment කරන්න. ගිහින් එන්නම්. ජය වේවා.